යක්ෂයාට ඉඩ නොදෙන්න. නොබලා යමෙකුට යමක් ගැන කමා වෙනවා නම් මමත් කමා වෙමි. මම යමක් ගැන කමාවීම් නම් එසේ කමාවී තිබෙන්නේ සාතන් අප කෙරෙහි වාසි නොලබන පිණිසය. ක්‍රිස්තුස් වහන්සේ ඉදිරියෙහි නුඹලා උදෙසාය. මක්නිසාද ඔහුගේ උපායවල් අප විසින් නොදැන සිටිනවා නොවේ. නිමාලි නම් ගැහැණු ළමයෙක් සිටියාය. ඈ කුඩා කාලයේ තම මව පවුල තුල දැඩි ලෙස ක්‍රියා කරන ආකාරයත් වචනවලින් හා ක්‍රියාවලින් තමාට සිදු කළ වේදනාවන්ත් නිතර දැකමින් වැඩිවියට පැමිණියාය. ඒ අත්දැකීම් නිසා නිමාලිගේ හදවත තුල තම මව පිළිබඳ තදබල වෛරයක් සහ තික්තකමක් මූල ගැසී ගියේය. එම තික්තකම ඇගේ හදවත තුල කන්දක්සේ ගොඩනැගුණ අතර තරුණ වියට එළඹූ පසු ඈ නිවස හැරදමා යාමට තීරණය කළාය. එක් දිනක් දුරකථනයෙන් මිතුරියක් සමග කතා කරමින් සිටින විට ඇයට තම මව ගැන සඳහන් කිරීමට සිදුවිය. මම මගේ මවට වෛර කරනවා යනුවෙන් පවසා ඇය කෙලගසායත. දුරකථනයේ අනෙක් අන්තයේ සිටි මිතුරියට අසන්නට ලැබුණේ ඒ වචන කිහිපය පමණි. ඒ මොහොතේම නිමාලිට යමක් අසාමාන්‍ය ලෙස සිදු වූ බව ඇය සැක කළාය. පසුව සොයා බැලූ විට මම මගේ මවට වෛර කරනවා යන වචන නිමාලි පැවසූ මොහොතේම ඈ තුලට යක්ෂ බලයක් ඇතුල් වී වේදනාවෙන් ඇඹරෙමින් පොළවට ඇදවැටුණු බව දැනගත් මිතුරිය තිගැස්සුනාය. අවසානයේදී ශුද්ධාත්ම බලයෙන් සපිරි දේවසේවකයින් කිහිප දෙනෙකු ඈට යාඥා කිරීමෙන් අනතුරුව යක්ෂයන් 29 දෙනෙකු ඈතුලින් පිටව ගොස් ඇත. එදා සිට නිමාලි ක්‍රිස්තුස් වහන්සේ තුල නවක කාන්තාවක් බවට පත් වූවාය. පසුව ඇය තම මව පිළිබඳව හදවත තුල සගවාගෙන සිටි වෛරය අවංකවම තම මවට හෙළි කළාය. එම වෛරය නිසා ආහාරයට වස දමා තම මවගේ ජීවිතය නසා දැමීමට තමා සැලසුම් කර තිබූ බවද ඇය පාපොච්චාරණය කළාය. තම දියණියගේ ජීවිතයේ සිදු වූ විශාල වෙනස මවගේ හදවත ගැඹුරින් ස්පර්ශ කළාය. දෙවියන් වහන්සේගේ ගෞරවය උදෙසා මව සහ දියණිය අතර සම්බන්ධය අන් කවරදාටත් වඩා යහපත් අතට හැරුණාය. "ඔව්, දෙවියන් වහන්සේගේ වචනය සත්‍යයි. අප අපගේ හදවතින්ම අන් අයට සමාව නොදුන්නොත් සාතන් ඒ මගින් වාසි ගනු ඇත." නිමාලි තම හදවත තුළ වෛරයට ඉඩ දීමෙන් යක්ෂයන් 29 දිනකට ස්ථානයක් ලබා දුන් ලෙසම ඔබට වැරදි කළ අයට ඔබ සමාව නොදුන්නේ නම් දින ගෙවී යන විට බොහෝ යක්ෂ බලයන් ඔබගේ ජීවිතය තුළ අරක් ගැනීමටත් ඔබට පීඩා කිරීමටත් ඉඩ ලැබේ. නමුත් ක්‍රිස්තුස් වහන්සේ මෙන් සමාව දෙන විට ඉමහත් ආශාවාදයක් හා නිදහසක් අපට ලැබේ. කෝප වුණත් පව් නොකරන්න. ඉර බසිනතුරු ඔබගේ කෝපය පවතින්න ඉඩ නොදෙන්න. යක්ෂයාට ඉඩ නොදෙන්න. අද දින දෙවියන් වහන්සේගේ වචනයට සවන් දුන් ඔබ සැමට ජේසු පිහිටයි.